ගෙදරම පාළුවේ මහලොකු මාලිගාවක් වගේ එකක් තිබුණට මොකද ඒකේ ඉන්න මිනිස්සු නැත්නම්. අම්මයි තාත්තයි දෙන්නම බිස්නස් වැඩවලට නුවර ගිහින් එළියේ හොගාලා වැස්ස. මම සාරේට වෙලා ටීවී එක දිහා බලාගෙන හිටියේ නිකන් පිස්සෙක් වගේ. ගෙදර වැඩට හිටපු අලුත් ඇන්ටි කාන්ති කුස්සියේ මොනවද උයන සද්ද ඇහෙනවා. කාන්ති ඇන්ටි අපේ ගෙදරට ඇවිත් වැඩි දවසක් නෑ. හැබැයි එයා අනිත් අයට වඩා හරි වෙනස්. වයස 40ක් විතර ඇති. ඒත් ඇඟපත තාම ලස්සනට තියෙනවා. සුදුම සුදුයි. නිකන් මහත් වෙලා කැත වෙලා නෑ. පිරුණු එකක්. ඔය වෙලාවේ තමයි මගේ ෆෝන් එක රින් වුනේ. බැරිනම් කරන. හෙලෝ මචං උඹ ගෙදරද? ඔව් බං මේ නිකන් ඉන්නවා. අම්මලත් නෑ. අඩෝ සිරාවට මරුනේ යකෝ. මම එහෙනම් ඉන්නද? පොඩි පොතලේකුත් උස්සගෙන නිකන් ඉන්න එකේ පොඩි ෂොට් එකක් දාමු. හා වරෙන් වරේ මමත් මේ තනියම වේලි හිටියේ. පැය භාගයක් යද්දි කරණේ ආවා. මූ එනකොටම හොඳ විස්කි බෝතලයකුත් උස්සගෙනමයි ඇවිත් තිබුණේ. අපි දෙන්න සාලේ මැද තියෙන පොඩි ටීපෝ එක ගාව සෙට් වුණා. එළියේ වැස්ස නිසා හොඳටම සීතලයි. අපි හිමීට වැඩේ පටන් ගත්තා. මචං බයිට් එකට මොකුත් නැද්ද පා? කරණ ඇහුවා. ඉඳපන් මම කාන්ති ඇන්ටිට කියලා එන්නම්. විනාඩියක් යද්දි කාන්ති ඇන්ටි සාලට ආවා. එයා ඇඳලා හිටියේ ගෙදරට අඳින සාමාන්‍ය චීත්ත ගවුමක්. හැබැයි ඒක එයාගේ පිරුණු ඇඟට හොඳට හිර වෙලා. එයා එන දිහා කරණ කට ඇරගෙන බලාගෙන හිටියා. ඇයි බේබි? කාන්ති ඇන්ටි ඇහුවා. කටහඬ හරිම මෘදුයි. ඇන්ටි අපිට බයිට් එකට මොන හරි හදලා දෙනවද? බෙදපු උරු මස් ටිකක් තිබුණා නේද ෆ්‍රිජ් එකේ? ඒක පොඩ්ඩක් ටෙවල් කරලා කියන්නකෝ. හා බේබි මම ඉක්මනට කියන්න කියලා ඇන්ටි ආපහු හැරිලා ගියා. එයා යන දිහා කලන ඇස්පිල්ලන් ගහන්නේ නැතුව බලාගෙන ඉන්නවා මම දැක්කා. අඩෝ කවුද බංගේ? මාර කෑල්ලක් නියකෝ. කලන මගේ දිහා බලලා ඇහුවා. පිස්සුද බං? ඒ අපේ ගෙදර වැඩට ඉන්න කෙනා කාන්ති. වැඩට හිටියට මොකද බං? බලපංකෝ ඒකේ තියෙන පාට. නිකන් ඇපල් කෙරියක් වගේ. උඹේ තාත්තා කොහෙන්ද බං මෙහෙම අයව හොයාගන්නේ? කට වහගෙන හිටපන් බං. උඹ ඔය ආපු වැඩේ කරගෙන ඉඳපන්. අපි ආපහු ඩ්‍රින්ක් එකට පැස්සා. ටික වෙලාවකින් කාන්ති ඇන්ටි ලොකු පිගානකට දෙවල් එකක් දාගෙන සාලෙට ආවා. සුවඳේ පෑ එයා එක ටීපෝ එක උඩින් තියන්න පාත් වුණාම කලන මට ඇහැකින් ඉඟි කළා. එයාගේ ඇස් තිබුණේ කාන්ති ඇන්ටිගේ පපුව තියහට එල්ල වෙලා. තා මොන හරි ඕනද බේබි? ඇන්ටි ඇහුවා. එතකොටම කලන කට ඇරියා. ඇන්ටි ඔයත් මෙහෙන් ඉඳගන්න. අපිටත් ඉතින් පාළුවේනේ. ඇන්ටි රාවට hina වුණා. අනේ මහත්තයෝ මට කුස්සියේ වැඩ තියෙනවා. අද මොන වැඩද ආන්ටි? අම්මලත් නෑනේ. පොඩ්ඩක් ඉඳගන්නකෝ. ඇන්ටි හරි ලස්සනයිනේ. ගම කොහෙද? කාන්ති ඇන්ටිගේ මූණ රතු වුණා. එයා මගේ දිහා බැලුවේ අවසර ගන්න වගේ. මටත් හිතුණා අදර නිදාසේ ඉන්න එකේ ඇන්ටිව පොඩ්ඩක් ළඟට ගතට කමක් නෑ කියලා. මගේ හිතේ පොඩි අදහසක් මෝදු වෙමින් තිබුණේ. ඔව් ඇන්ටි ඉඳගන්නකෝ ටික. කමක් නෑ අම්මලා නෑනේ අද. ඇන්ටි අදිමදි කරලා ටිකක් ඈතින් තිබුණ පුටුවක වාඩි වුණා. ඈතින් නෙමෙයි ඇන්ටි මෙන්න මෙතනින් වාඩි වෙන්න. කලන පුටුවක් ඇදලා එයාගේ ළඟින්ම තියාගත්තා. ඇන්ටි ලැජ්ජාවෙන් වගේ ඇවිත් ඒකේ වාඩි වුණා. දැන් අපි තුන් දෙනා රවුමට. ඇන්ටිගේ මහත්තයා කෝ? කලන ඇහුවා. ඇන්ටිගේ මූණ එකපාරටම මලානික වුණා. ඇස්වලට කඳුළු පිරුණා. මහත්තයා මාව තාලා ගියා මහත්තයෝ. දැන් අවුරුදු 5ක් විතර ඇති. වෙන ගෑණියෙක් එක්ක ගියා. මම මේ දරුවෝ දෙන්නව ජීවත් කරවන්න තමයි මෙහෙම දුක් විඳින්නේ. එයාගේ කටහඬේ තිබුණේ ලොකු වේදනාවක්. කයන හිමීට එයාගේ අතක් ඇල්ලුවා. අපරාධ ඇන්ටි. ඇන්ටි වගේ ලස්සන කෙනෙක්ව දාලා යන්න ඒ මනුස්සයාට පිස්සු වෙන්න ඕනේ. දුක් වෙන්න එපා ඇන්ටි. අපි ඉන්නවනේ. කලන එහෙම කියලා ක්ලාස් එකක් ඇන්ටිගේ අතට දුන්නා. මේකෙන් පොඩ්ඩක් බොන්න ආන්ටි.
හිතේ දුක යන්නත් එක්ක. අනේ බා මහත්තයෝ මම බොන්නේ නෑ. ඇන්ටි අත පස්සට ගත්තා. අයියෝ ඔන්න ඔය ග්ලාස් එක විතරයි. අද විතරනේ. කවුරුත් දැනගන්නේ නෑ. අනික මේක හොඳ බීමක්. ඇන්ටිගේ ඇඟට පනේ මේක බිව්වම. මමත් පැත්තකින් සපෝට් එක දුන්නා. ඔන්න ඇන්ටි කමක් නෑ. ඇන්ටි වටපිට බලලා මෙවුර නැතින් ග්ලාස් එක අර කටේ තියාගත්තා. එක උගුරක් බීපු එයාගේ මූණ ඇඹුල් වුණා. ඒ ටික වෙලාවකින් එයාගේ ඇස් දිලිසෙන්න ගත්තා. ටික වෙලාව ගියා. අපි තුන්දෙනාගේ කතාව ගැඹුරට ගියා. ඇන්ටි තව ෂොට් එකක් දැම්ම. දැන් එයාට හොඳටම වෙරි වගේ. එයාගේ ඇස්වල තිබුණ ලැජ්ජාව නැති වෙලා නිකම්ම පාටක් පෙනුණා. කලන පුටුව තවල් ළඟට කරලා ඇන්ටිගේ පිටට අත තිබ්බා. ඇන්ටි දන්නවද? ඇන්ටි මාළම ලස්සනයි. මට දැක්ක වෙලාවෙ ඉඳන් ඉවසුමක් නෑ. ඇන්ටි hina වුණා. ඒ hinaව වෙනද දකින අහිංසක hinaව නෙවෙයි. ඒකේ රාගය මුසු වෙලා තිබුණා. බේබිලා මට විහිළු කරනවා. මම නාකි ගෑණියෙක්. නාකි පිස්සුද? මම එහා පැත්තේ ඇන්ටිගේ අතක් අල්ලගත්තා. මේ අත් බලන්නකෝ පුළුන් වගේනේ. කෙල්ලෙක්ටවත් නෑ මෙහෙම ඇඟ. මගේ වචන වලින් ඇන්ටි තවත් ඇවිස්සුණා. එයා මගේ අත තද කරලා අල්ලගත්තා. අනේ මන්දා බේබිලා නම් මගේ හිත නරක කරනවා. හිත නරක කරගන්න නෙමෙයි ඇන්ටි. අපි ආසයි ඇන්ටිට සතුටක් දෙන්න. අවුරුදු ගානකින් ඇන්ටි සතුටක් ලැබුවේ නෑනේ. කලන හිම කියලා ඇන්ටිගේ බෙල්ල හරියට පහත් වෙලා එයාගේ සුවඳ බැලුවා. ඇන්ටි SP ආගත්තා. එයාගේ කටේ පොඩි කෙන්තිරිල්ලක් පිට වුණා. අනේ බේබි. ඒ කෙන්තිරිල්ල මගේ ඇඟෙන් මයි කෙලින් කරා. අපි දෙන්න දෙපැත්තෙන් ඇන්ටිව මැදි කරගත්තා. කලන ඇන්ටිගේ මූණ අල්ලලා එයාගේ වලට බර වුණා. ඇන්ටි මුලින් ටිකක් ඇසුණා. ඊළඟ මොහොතේ එයා කලනගේ පෙල්ල වටේ යත යවලා ඒ හාදු ආදරෙන් බාරගත්තා. එයා අවුරුදු ගානක් තිස්සේ හිර කරගෙන හිටපු හැඟීම් ගම් වතුරක් වගේ එළියට පැන්නා. මම ඇන්ටිගේ අනිත් පැත්තෙන් එයාගේ කන ළඟට ගිහින් හිමීට කතා කළා. අද රෑ අපි තුන්දෙනාම සතුටු වෙමු ආන්ටි. අපි ඇන්ටිට ආදරේ. ඇන්ටි මගේ දිහා බලලා තෙත බරිතවනු ඇසලින් hina වුණා. මාව අතාරින්න එපා රත්තරා. මට හරි පාළුයි. එයා එකීක ගහ වගේ කිව්වා. අපි එයාව සෝෆා එකට හේතු කරගත්තා. අපි තුන්දෙනාම එකට පැටළුණා. ඇන්ටිගේ ඇඟ ගිනි කන්දක් වගේ රත් වෙලා තිබුණේ. එයා අපි දෙන්නම බතාගෙන එයාගේ තනිකම වේදනාව ආසාව ඔක්කොම මුදා හැරියා. එක මොහොතක එයා මගේ කොණ්ඩෙන් ඇදලා මගේ මූණ එයාගේ පපුවට තද කරගත්තා. අනේ මගේ දෙයියෝ මට මැරෙන්න තරම් සැපයි. එයා කෑ ගැහුවා. සැමියා තාර කියපු ගෑණිය තවුන බව හිර කරගෙන හිටපු ගැහණිය. ඒ හැමදේම අමතක කළා. අපි දෙන්න ඉස්සරහ ගැහණියක් විදියට විතරක් ඉතිරි වුණා. අපි දෙන්න උපරිමයෙන්ම ඒ මොහොත වින්දා. කලනයි මමයි මාරුවෙන් මාරුවට එයාට ආදරය කළා. එයාගේ කැඳිරේ සද්දෙක් එයා අපිව බදාගෙන හිටපු විදිය ඒ හැමදේම මට කවදාවත් අමතක වෙන්නේ නෑ. පැය ගානකට පස්සේ වැස්ස පායලා තිබුණා. අපි තුන්දෙනාම සෝෆායකට හෙන්බත් වෙලා හිටියේ. කාන්ති ඇන්ටි මගේ පපුවට ඔලු තියාගෙන හිටියා. කලනයාගේ කකුල් ළඟ හාන්සි වෙලා. කාන්ති ඇන්ටිගේ ඇස්වල තාමත් කඳුළු තිබුණා. හැබැයි සතුටු කඳුළු. බේබිලා මට අත දුන්න සතුට මම මෑනකම්ම අමතක කරන්නේ නෑ. එයා හිමීට මිමිනුවා. ඒ වෙලාවේ මට හිතුනේ මේ ලෝකේ හැමෝම හොයන්නේ ආදරේ විතරයි කියලා. ඒ රෑ අපි අතර ඇති වුණු ඒ බැඳීම හුදෙක් රාගයක් විතරක්ම නෙමෙයි. ඊට එහා ගිය මනුස්සකමේ ගැඹුරු හුවමාරුවක් වුණා. මේ වගේ කතා කියවන්න කැමති අය අපේ සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. මේ කතාවල